අද අපි කතා කරමු A-level syllabus එකේ number system පාඩමේ තියෙන ස්පෙෂල්ම කොටසක් integer representation. මේ integer representation තුලේ තමයි ones complement, twos complement කියන subsections දෙකක් cover වෙන්නේ. හරි, අපි යමු පාඩමට. integer representation. එතකොට integer representation වල කොටස් තුනක් තියෙනවා. එක තමයි sign and magnitude representation, දෙක තමයි ones complement, තුන twos complement. එතකොට පළවෙනියටම මේ sign and magnitude. sign and magnitude. මොකද්ද මේ sin and magnitude කියන්නේ? sin and magnitude කියන්නේ අපිට integer එකක් ගත්තොත් ඒක positive හරි negative හරි වෙන්න පුළුවන්. positive integer එකක් හරි negative integer එකක් හරි වෙන්න පුළුවන්. එතකොට මේ positive integer negative integer represent කරන විදිහක් computer එක ඇතුලේ මේ sin and magnitude representation කියන්නේ. එතකොට අපි sin එකක් එක්ක sin එකක් කියන්නේ plus හරි minus හරි. plus හරි minus හරි. ඒ කියන්නේ plus හරි minus කියන්නේ අපිට ඕනි තරම් numbers තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම ප්ලස් වෙන්නෙත් නැහැ, ඔක්කොම මයිනස් වෙන්නෙත් නැහැ. සමහර ඒවා ප්ලස්, ඒ කියන්නේ පොසිටිව්, අනිත් ඒවා මයිනස්. හරි. එතකොට බලමු කොහොමද අපි මේ ප්ලස් මයිනස් රිප්‍රසන්ට් වෙන්නේ කියලා. හරි. සාමාන්‍යයෙන් ඕනෙම නම්බර් එකක්, පොසිටිව් නම්බර් එකක්, කියන්නේ ප්ලස් නම්බර් එකක් රිප්‍රසන්ට් කරන්න පුළුවන් අපිට 8 bits use කරලා. එතකොට අපි මේ sin and magnitude එකේ අපි 8 bits use කරන්න ඕනේ. ඕක තමයි පළවෙනිම point එක. 8 bits use කරන්න ඕනේ. මේ 8 bits use කරන්න ඕනි දෙවැනි එක තමයි ඔය ඔළුවට දාගන්න ඕනේ මේ පැත්තට තියෙන. ඒ කියන්නේ අපේ left side එකට තියෙන අන්තිම bit එකෙන් තමයි නැත්තම් starting bit එකෙන් තමයි අපි මේක plus ද minus ද කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ මේක positive integer එකක්ද negative integer එකක්ද කියලා අපි represent කරන්නේ මේ පළවෙනියට තියෙන කෑල්ල. එතකොට 8 bits use කරන්න ඕනි plus minus වලින් තමයි අපි මුල් පෙන්නන්නේ පළවෙනි bit එක use කරලා මේ number එක plus ද minus ද කියලා. හරි. එතකොට අපි ගමු 10. positive 10. කොහොමද මේක පෙන්නන්නේ? අපි 10 කියන එක ලියමු binary වලින්. 10 කියන්නේ මේකනේ. මෙහෙමනේ අපි 10 ලියන්නේ. මෙහෙම තමයි අපි 10 ලියන්නේ. හරි, bits 7ක් use කරන්න ඕනේ. bits 8ක් use කරන්න ඕනේ. එතකොට ඉස්සරහට බිංදු තව ඔන්න මම 3ක් දැම්මා. එතකොට 4යි 5යි 6යි 7යි. 8 වෙනි bit එකෙන් තමයි අපි positive ද negative ද කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න sin and magnitude එකේ 0 දුන්නොත් ඒක positive, 1 දුන්නොත් ඒක negative. එහෙනම් මෙතන අපි මොකද්ද දෙන්න ඕනි? 0. ඔන්න අපි 10 කියන එක sin and magnitude එකේ represent කරා. හරි. එතකොට -10 කොහොමද? දැන් +10 හරි. මේ මොකද්ද? මේ positive 10. positive 10. negative 10 කොහොමද? negative 10 අර විදිහම තමයි 10 අපි ලියනවා 8 වෙනි bit එක. කියන්නේ starting bit එක මෙහි ඉඳන් අපි 1 කරනවා. අන්න මෙතන මේ number එක negative 10. මම හිතනවා මේක පැහැදිලි කියලා. ඔන්න පළවෙනි කොටස අපි cover කරා. එතකොට මම මොකද්ද කලින් කිව්වේ? කොටස් තුනක් තියෙනවා sin and magnitude representation, ones complement, twos complement. එතකොට sin and magnitude representation එකට ආවහම අපිට positive numbers උත් තියෙනවා, negative numbers උත් තියෙනවා represent කරන්න. එතකොට positive number එකක් නම් අපි 0 කියන එකෙන් indicate කරනවා. negative number එකක් නම් අපි 1 කියන එක ඉස්සරහට දාලා indicate කරනවා. අපි example එක විදිහට ගත්තේ 10 කියන එක. 10 කියන එක අපි binary වලින් ලියන්නේ 1010. එතකොට මෙතන 4යි. ඉස්සරහට 3ක් දානවා පළවෙනි bit එක. ඒ කියන්නේ මෙන්න මේ bit එකෙන් තමයි මම කිව්වේ මොකද්ද? sin එක represent කරනවා කියලා. මේකෙන් තමයි sin එක represent කරන්නේ. එතකොට sin එක represent කරනවා 0 වලින් positive, 1 වලින් negative. එහෙනම් sin and magnitude එක cover වෙලා තියෙනවා.